पढ़ा था ओके रिकॉर्डिंग ඔබ සියලු දෙනාම දන්නවා ඊයේ නාවික හමුදාව විසින් යුද හමුදාවේ සහායත් ඇතිව කලාඔය ප්‍රදේශයේ වහලයක සිරවී සිටි 68 දිනක් මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා ඊයේ රාත්‍රියේ. ඒක ඊයේ මුළු රාත්‍රියේම පැවතුණා. ඒ පැවතිලා අද උදේ වෙනකොට අවශ්‍ය තැන් වලින් මුදාගෙන අවශ්‍ය ස්ථානින් මුදාගෙන ඒගොල්ලන්ව රෝහල් කරා ගෙනගෙන යාමත් සිදු වෙමින් පවතිනවා. මොකද්ද මහත්තයා උනේ මේ බස් එක යන ගමන් වතුර ගාලා තිබ්බේ බස් එක දැම්මා එපා ගියා කොතැනද බස් එක දැම්මේ? ඔක දැම්මේ සාලියට කිට්ටුවනේ දැන් ඔය කලාවේ ඉස්සරහා කලාවේ ගම්මානේ තියෙන්නේ එතන තමයි මේ
බස් එක පොඩ එපාගු ඇත්තම කතා කියන්න බෑ. එපා කියලා දැම්මා දාදී යන්නකොට වතුර පොඩ වැඩිනේ. බස් එක නතර වුණා. නතර වුණාන් පස්සේ අපි මහත්තයා මේ දැන් බස් එක පිටිපස්ස ගන්න බෑ ඉස්සරහට ගන්න බෑ. බස් එකේ ඇතුළට වතුර ආවා. ඒ වතුර ආවට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ නේ. ඕම ඉන්නකොට දැන් අපි දැන් බැලුවා මේ වතුර කොහමද වතුර යන නේවිගේ ආධාරය කොහම හරි නේවිගේ තුනෙක් ආවා. ඒ ඇවිල්ලා ටක් ගාලා අපි බස් එක උඩට නැග්ගා. උඩට නැගලා කොල්ලෝ ටිකයි අර ගෑනු කට්ටිය ඔක්කොම ගත්තා උඩ. ඊට පස්සේ නේවිගේ මේ මල්ල තුන් දෙනා කොහම හරි අපි ගිහිල්ලා ගේකට දැම්මා. ගේකට කියන්නේ ගේ වහල උඩද? වහල උඩ. ඒ වහලේ අපි මහත්තයා මේ කියන්නත් දුකයි ඇස්බෙස්ටෝ සීට් තියෙන. බුදුන්ගේ සරණයි කියලා ඒ ඇස්බෙස්ටෝ සීට් උඩ තමයි අපි ඒක හිටියේ. එළි වෙනකම්. ඒක කියලා පැවිසි ළමයක් හිටියේ කියලා. ඉතින් මේ ඒ ඇස්බෙස්ටෝ සීට් අනිත් වාහන බලා ඉඳදී ගාන ගියා. බලා ඉඳදී වාහන මේ වාහන ඔක්කොම ගලවන්න ගියා. මේ වාහනේ විතරක් අපි බේරුවා. ඔව්. එතකොට මේ ළමයි තුන් දෙනා මේ වාහනේ තමයි අපි ජීවිත බේරගත්තේ. කී දෙනෙක් හිටියද? අපි 70ක් විතර වගේ හිටියා. පොල් මූඩේ කොළඹ බස් එක. ඔව්. ඉතින් මේ වා කොයින්ද නැග්ගේ? මම නැග්ගේ අනුරාධපුර. කොහාට යන්නද? මම පුත්තලමට යන්නේ. කොහෙද ගම? මම ගම ගිනිගත්තේ අඹගොඩ. නම? නම WM සාන්ත. මහත්තයා එතකොට ඊට පස්සේ එතනින් උදේ කොහොමද ඔයාලා බේරගත්තේ? දැන් මෙහෙමනේ ඊට පස්සේ ටොපර් එක ආවා. ටොපර් එක ආවට ටොපර් එක පාස් කරන්න එපා කියලා අපිම කිව්වා. මොකද පාස් කරපු ගමන් මේ වාහල ඉස්සෙල්ලා. එතකොට අපි කඩාගෙන වැටුණොත් ජීවිත 75 ඉවරයි. ඒ හින්දා මේ ටොපර් එක ආපු නිසා අපි ගන්න ගියා ටොපර් එක. බාහන කරේ නැහැ. බාහන මේ ගැලවෙනවනේ. ඊට පස්සේ එළියකල්ම හිටියා. ඉතින් බෝට්ටු වෙනකල්ම හිටියා. දැන් පැය 29ක්ම හිටියා. ඊට පස්සේ බෝට්ටුවෙන්ද ගෙනාවේ? ඔව් බෝට්ටුවෙන් තමයි ගෙනාවේ. වතුරවත් මුකුත් නැහැ, කෑමවත් නැහැ. උදේ තමයි අපිට කෑම ටිකක් රෝඩ් එකෙන් දුන්නේ. ඒකේ විදේශි වෙනුත් හිටියද? විදේශික එක්කෙනෙක් කාන්තාවක් හිටියා. එයාට කොහොමද? එයාට මොකුත් අවුලක් නැහැ. දෙන්නෙක් මේ වහලේ ඉඳද්දි පිටිපස්ස කඩාගෙන ගිහිලා ගහගෙන ගියා. ඊට පස්සේ තුන්දෙනෙක්. ඒ ගහගෙන ගියාට පස්සේ එක්කෙනෙක් කොහොම හරි බලා ඉඳද්දි දුකේ බෑ අසුත් වහගත්ත මං අර ගහක එල්ලුවා. අත්තක ගෑන් කාන්තාව. ඊට පස්සේ එයාවත් බෝටින් ගිහලා ගත්තා අර නේවිගේ තුන්දෙනා. එතකොට අර තුන්දෙනාගේ අනිත් දෙන්නක් ගත්තා. ඔව් ඒ දෙන්නා ඔය ගෙටම හිර වුණා. ගෙදීම අල්ලගෙන හිටියා ගේ. ඉතින් අර ඇස්පෙක්ටෝ සීට් වහපු වහලේ තමයි මේ 70 අපිට දැන් එතනින් බේරගත්ත නේවියගේ කට්ටියටත් එතකොට මේ වෛද්‍යවරු එතනින් ආපු දැන් දැන් අපෝ වෛද්‍යවරු අපි ආමුදාය මෙතනට ගියා ස්පිතාලෙට. ඒ වෛද්‍යවරු ආපු ගමන් අපි හැමදේම කරලා ඒ දීලා අපි ගැන හොඳටම හොයලා බැලුවා. හොයලා බලලා සත්කාර කරලා දැනට මේ එන ලෙඩ ඔක්කොම ඒකට මේව කරගෙන ඉන්නවා. පොලිසිය අත්‍යවශ්‍යම කියනවනම් ඔය මේ සාලිය පොලිසිය ඔයස් මහත්තයාත් එළියෙනකල්ම කතා කරා. ඒ යුද්ධ හමුදායෙන් කතා කරා. මම පුතත් හමුදාවේ ඉන්නේ අපි දෙන්නේ පුතාලා වෙන්නේ. නොච්චාම් පොලිසියත් උදව් කරන්නේ? ඔව් ඔව්. නොච්චාම් පොලිසියත් උදව් කරා. හැම පොලිසියම මේ එළියෙනකල්ම අපිට කතා කරා. ඉතින් අර බෝට්ටු හරිය මේ එන්න පොඩක් ප්‍රමාද වුණේ. මොකද මේ වතුර වැඩිනේ. ගෑපාල වැඩින්න ආවේ නැහැ. නොච්චාම් රෝහලේ වෛද්‍යවරු ඔක්කොම හොඳයි. නොච්චාම් වෛද්‍යවරු දැනට නොච්චාම් දිනනවා ඉන්නේ. ඈට උදව් කරනවා. මහත්තයා ඔව් මම